සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ රැකියා පුරප්පාඩුවක් වන කළමනාකරණ සහකාර තනතුරට අදාළව දාලා තියෙන රැකියා විස්තරය ගැනයි. ඉතින් රජයේ රැකියාවකට යන්න හීන දකින ඔයාට මේ අවස්ථාව හොඳ chance එකක් වෙයි. අපි ඊළඟට බලමු මේ තනතුරට අදාළව දාලා තියෙන සියලුම විස්තර ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනි දෙයක් තමයි අපේ WhatsApp channel link එක පහළ comment section එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට ඒ හරහා ගිහිල්ලා join වෙලා ඉන්න පුළුවන්. එහෙනම් like එකක් දාගෙනම අපි යමු වීඩියෝ එකට. අපි මුලින්ම බලමු මේ තනතුරට අදාළව දාලා තියෙන සුසුකම් ගැන. ඒකෙදි කියලා තියෙන්නේ ඔයා බාහිර අයදුම්කරුවෙක් නම් සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල හෝ දෙමළ ගණිත යන විෂයන් ඇතුළුව සම්මාන සාමාර්ථ 4ක් සහිතව විෂයන් 6ක් පාස් වෙලා තියෙන්න ඕනි. ඒත් එක්කම උසස් පෙළ විභාගයේ පාස් වෙලා තියෙන්න ඕනි. ඒ වගේම වර්ඩ් ප්‍රොසෙසින් දැනුම තියෙනවා නම් මේක අමතර සුසුකමක් වෙනවා කියලා තමයි මෙතනදී සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා බලන්නේ සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල හෝ දෙමළ ගණිතය ඇතුළුව සම්මාන සාමාර්ථ 4ක් සහිතව විෂයන් 6කින් පාස් වෙලා තියෙන්න ඕනි. ඒ වගේම මේ තනතුර සඳහා බලන වයස් සීමාව තමයි අවුරුදු 22ත් 45ත් අතර වෙන්න ඕනි. ඉතින් මේ තනතුරට බඳවා ගැනීම සිදු කරන්නේ ලිඛිත විභාගයකින් හෝ ඉන්ටර්විව් එකක් මගිනුයි. ඒ වගේම පොදු කොන්දේසි වගයක් දාලා තියෙනවා ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් මේ තනතුරට අයදුම් කරනවා නම් මේට අදාළ අයදුම්පත මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අයදුම්පත සමග ඔයාගේ සහතික පත්වල පිටපත් එක්ක ඔක්තෝබර් 31 හරි ඊට කලින් මෙන්න මේ ලිපිණයට රෙජිස්ටර් පෝස්ට් එකෙන් යවන්න තමයි ඔයාලට තියෙන්නේ. ඉතින් මේ වගේ රජයේ ජොබ්ස් ගැන ඉස්සනින් දැනගන්න. ඉතින් ඔයා තාමත් අපුව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම මේක තවත් කෙනෙකුට දැනගන්නත් share කරන්න.